ලක්වාසී ජනයනි, මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, ජාතික ව්‍යසනයකට මුහුණ පා නැගී සිටින මෙම අවස්ථාව ඉතාමත් වැදගත් අවස්ථාවක්. තාමත් අපට සම්බන්ධ කරගන්නට බැරි වූ ජනතාව සිටින මොහොතක්. අපි මේ ව්‍යසනයෙන් නැගී සිටින්නට බලාපොරොත්තු වන ජනයා. එම නිසා අපිට මේ අවස්ථාවේදී එකිනෙකාගේ ඇදකුද හොයන්නට යන්නට බැහැ. මේ අවස්ථාවේදී අපි පෞද්ගලික වාසිතකා ක්‍රියා කරන අවස්ථාවක් නොවේ. පාට පක්ෂ ආගම් වේද සියල්ල පසුකර ජාත්‍යයක් වශයෙන් අපි එකතු වෙලා අත්වැල් බැඳගෙන මෙම ව්‍යසනයට ගොදුරු වූ සෑම කෙනෙකුටම නැගී සිටින්නට උදව් උපකාර කරන්නට ඉදිරිපත් විය යුතු අවස්ථාවක්. ප්‍රථමයෙන් විශේෂයෙන් මේ ව්‍යසනයෙන් සියලු දේ අහිමි කරගත් තමන්ගේම නෑදෑ හිත මිතුරන් පවුලේ අය අහිමි කරගත් ඒ ජනයාට අපගේ ශෝකය පොද කර සිටිනවා. ඒ වගේම මේ ව්‍යසනයට පත් වූ අය ආරක්ෂා කරන්නට, රැකගන්නට, දිවිබේරා දෙන්නට තම ජීවිත පරදුවා ඉදිරිපත් වූ තම ජීවිත කැප කරපු ඒ හැම කෙනෙකුටම අපගේ ස්තුතිය පුද කර සිටිනවා. මේ අවස්ථාවේදී අපි එකට කටයුතු කරන්නට ඉදිරිපත් වමු. රජය හා අත්වැල් බැඳගනිමු. විශේෂයෙන් පොදු යහපත සඳහා ක්‍රියා කරන ඒ සියලු රූපවාහිනී නාලිකාවන් වන්නට පුළුවන් පොදු ප්‍රයත්නයන් හා එකතු වෙලා අපි මේ දේශය ගොඩනගන්නට ඉදිරිපත් වෙමු. අපි කරිටාස් ආයතනය මගින්ද ජනතාව වෙත යොමුවන්නට උත්සාහයක් දරනවා. තනිවම අපට හැම දෙයක්ම කරන්නට බෑ. අත්වැල් බැඳගනිමු. විශේෂයෙන් අප වාසය කරන ස්ථානවල මෙවැනි ව්‍යසනයකට ගොදුරු වී සිටින තාමත් උදව් උපකාර ලබා නැති අය ගැන ඒ විස්තර රාජ්‍ය නිලධාරීන් වෙත අපි ලබා දෙන්නට උත්සාහ කරමු. අපට හැකි ආකාරයෙන් මේ දේශය ගොඩනගන්නට අපි ඉදිරිපත් වමු. විශේෂයෙන් දේව පිහිට පතමු. අපට කරන්නට බැරි දේ දෙවියන් වහන්සේට කරන්නට පුළුවනි. ඔබේ දුකේදී උන්වහන්සේ පිහිටවන නිසා අපත් උන්වහන්සේගේ නාමයෙන් ඉදිරිපත් වී ඔබ හා ළංව සිටින්නට උත්සාහයක් දරනවා. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.